මම පාසල් වල වැඩසටහන් කරනකොට ඒ වැඩසටහන් වලදී දරුවෝ මට ලියලා දෙනවා ප්‍රශ්න. එතකොට මේ එහෙම හම්බෙච්ච ප්‍රශ්නයක්. සර් මිනිස්සු මොන වගේ අයද කොහොම කෙනෙක්ද කියලා හරියටම හොයාගන්නේ කොහොමද? හැඟීම් පාලනය කරන්නේ කොහොමද? එතකොට මේ තමයි මේ මට හම්බෙච්ච ප්‍රශ්නේ. මම ප්‍රශ්නේ පෙන්නුවේ මේ වගේ සෑහෙන ප්‍රශ්න ගොඩක් මට හම්බෙලා තියෙනවා. මම එක එකට කෙටි උත්තර දෙන්නම්. ඔයාලට මීට වඩා වෙනස් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න. ඒවට මම ඩිරෙක්ෂන් එකක් දෙන්නම්. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් පළවෙනි එක තමයි මම මේ ප්‍රශ්නෙට උත්තරේ ඩිරෙක්ට් කරන්නේ මට අවුරුදු 16ක් තිස්සේ දරුවොත් එක්ක වැඩ කරලා ඒ දරුවෝ කියපු දේවලුත් සහ මනෝවිද්‍යාවේ සමහර කාරණා ධනාත්මක චින්තනයේ මොටිවේෂන් ට්‍රේනින් කියන එකේ සමහර දේවල් මගේ අත්දැකීම් ඊළඟට මගේ ගුරුවරුන්ගේ අත්දැකීම් අන්න ඒ දේවල් එකට එකතු කරලා විශේෂයෙන් කියන්න ඕනේ සමහර පොත්වල තියෙන්නේ රිසර්ච් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඇමරිකාවේ වෙන රටක ඒ රිසර්ච් පේපර්ස් තියෙන ලංකාවට අදාළව තමන්ගේ මනස කොහොමද හැසිරෙන්නේ කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ රිසර්ච් ගොඩක් අඩුයි. නැහැයි කියලා කියන්නේ ගොඩක් අඩුයි. ඒකින්ද මේ මනස සම්බන්ධයෙන් මිනිස්සු මොන වගේ අයද කොහොම කෙනෙක්ද කියලා හරියටම හොයාගන්නේ කොහොමද? දැන් මේක දරුවෙක්නේ අහලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ. ඔයා දන්නවා මිනිස්සු වර්ග දෙකයි පිරිමි සහ ගැහැණු. ප්‍රධාන වර්ග. හරි? පිරිමි කෙනෙක් සහ ගැහැණු කෙනෙක් වෙන් කරලා අඳුන ගන්න තියෙන මූලික ලක්ෂණ ටිකට අමතරව එයාලගේ මනසේ මොන වගේ දෙයක් තියෙනවද කියලා තේරුම් ගන්න ඔයාට අමාරුයි. තේරුණාද? එතකොට හරියටම තව කෙනෙක්ව තේරුම් ගන්න යන්න එපා. ඔයා හරියටම තව කෙනෙක් තීරුම් ගත්තා කියලා ඔයාට ලැබෙන ගොඩක් දෙයක් ඔයාට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයාට මෙහෙම දෙයක් කර හැකියි. ඒ දේ තමයි ඔයාට පුළුවන් ඔයාව හරියට තීරුම් ගන්න. නේ? ඔයාව හරියට තේරුම් ගත්තා නම් ගොඩක් වෙලාවට අපිට අනිත් අය තේරුම් ගන්න යන කාලය ඔයාට වැය කරලා ඔයාට පුළුවන් සතුටින් ඉන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. තේරුණාද? ඒ කියන්නේ ඔයා වඳුන ගන්න කෙනකින් අදහස් කරන්නේ ඔයා සතුටු වෙන්නේ මොනවාගෙන්ද? ඔයා කැමති දේවල් මොනවද? ඔයා දුක් වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඔයාට බය හිතෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඔයාගේ ජීවිතයේ සාර්ථක වෙච්ච දේවල්, ඔයාගේ ජීවිතේ අසාර්ථක වෙච්ච දේවල්. ඊළඟට ඔයා ආශ්‍රය කරන්නේ මොන වගේ අයද? ඔයාට උදව්වක් ඉල්ලන්න ඉන්නේ මොන වගේ කට්ටියද? ඊළඟට ඔයා කොහොමද ඔයාගේ අසාර්ථකත්වයකදී නැගිටින්නේ? සාර්ථක වෙලා ඉන්නකොට කාත් එක්කද සමරන්නේ? අන්න ඒ වගේ දේවල් ඔයාව තේරුම් ගත්තාම ගොඩක් වෙලාවට අනිත් මිනිස්සු තේරුම් ගන්න යනවට වඩා ඔයාට ලේසි අනිත් මිනිස්සුත් එක්කන් ගනුදෙනු කරන්න. ඒකින්ද පුතේ සමහර මිනිස්සු මොන වගේ අයද කොහොම කෙනෙක්ද කියලා හොයන්න යන්න එපා. ඔයාට සමහර මිනිස්සු එළියෙන් දකින මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ. කොච්චර ළඟින් හිටියත් සමහර ලාට ඔයාට පේනවා හොඳම යාළුවෝ එක්ක වෙච්ච දේවල්, ආයතන ප්‍රධානීන් එක්කන් ඇති වෙච්ච ගැටලු, ඊළඟට සමහර වෙලාවට ගුරුවරු එක්කන් ඇති වෙච්ච ගැටලු, ළමයි ඊළඟට ආදර සම්බන්ධතා එක්කන් ආපු ගැටලු. ඉතින් ඒකින්ද කවුරුවත් අපිට කෙනෙක්ව තේරුම් ගන්න යනවට වඩා අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි හැඟීම් පාලනය කරන්නේ කොහොමද කියලා. එතකොට මේක තනි කොලයක තියෙන්නේ, මේක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. හැඟීම් කොහොමද අපි හැඟීම් පාලනය කරන්නේ? හැඟීම් කියපුවම ගොඩාක් ලොකු අපසරියක මේ හැඟීම් කියන කාරණාව තියෙනවා. මම මෙන්න මෙහෙම දෙයක් පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් අපිට එන සමහර හැඟීම් තියෙනවා. ඒක හැඟීම එළියට ගියාට ප්‍රශ්නයක් නැහැ. සතුට, දුක, ත්‍රාස්‍ය, පුදුමය අපි ඒව එළියට පිට කරාට කමක් නැහැ. නමුත් සමහර හැඟීම් තියෙනවා අපිට මිනිස්සු ඉස්සරහා පිට කරන්න බෑ.
සමහර හැඟීම් තියෙනවා අපේ මිනිස්සු ඉස්සරහා පෙන්වන්න බෑ. ඒකට සමහර වෙලාවට ඔයා ගැන වැරදි හැඟීමක් තව කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමුකෝ ඔන්න ඔයා ටිකක් බය වෙලා ඉන්නවා කොහේ හරි තැනක. ඔයා බය වෙලා ඉන්නකොට කවුරු හරි කෙනෙක් හිතනවා ඔයා ඇවිල්ලා ඉතින් හොරකම් කරන්න කියලා. නැත්නම් ඔයා හොරකම් කරලා කියලා. දැන් ඒත් එක්ක මම කියන්න මගලන්ට උපදේශනයේට ආපු දරුවෙක් කියපු කාරණාවක් හැඟීම කියනකොට මම මේ කියන්නේ ඉස්කෝලේ ඉන්නකොට එක්තරා ඉස්කෝලේ ඉන්නකොට මද්ද්‍රව්‍ය ඒ දරුවා පාවිච්චි කළා නැහැ. නමුත් වෙන යාළුවෙක් එයාගේ ළඟ තිබිච්ච මද්ද්‍රව්‍ය මොකක් අපේ පැකට් එකක් කියලා ඒක දානවා මම කියන පුතාගේ කකුල් දෙක ළඟට. එතකොට මේක දකිනවා පාසලේ ඉන්න එක්තරා ගුරුවරයෙක්. එතකොට ඔහු අර තියන් හිටපු දරුවව නෙමෙයි පැකට් එක ළඟ වැටලා තියෙන දරුවව මේකට එකතු කර ගන්නවා. එයා තමයි වැරද්ද කරේ කියලා. එතකොට මේක ඇසෙම්බලි එකේ කියනවා, පන්තිය දැනගන්නවා, අවසානයේදී මෙයාට පාසල් යන්න බැරි වෙනවා. එයා මානසිකව වැටෙනවා. හොඳට ඉගෙන ගත්ත ළමෙක්. එතකොට එයාට හැඟීමක් එනවා පුතේ සමස්ත පද්ධතිය ගැන වෛරයක්. යාළුවෝ ගැන, ගුරුවරු ගැන, පාසල ගැන සහ සමාජය ගැන. දැන් ඔයා කියන්න මේ වගේ හැඟීමක් ආවොත් කොහොමද පාලනය කරන්නේ? ඒතර ඔබට නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි. නිවැරදි මඟ පෙන්වීමක් තිබුණොත් තමයි ඔබට මේ වගේ ගැටලුවක් විසඳ ගන්න මාර්ගය විවර කරගන්න පුළුවන්. ඒකින්ද ජීවිතේ කවදාවත් හැඟීම් ආවට ඒ හැඟීම් එක්කම වැඩ කරන්න යන්න එපා. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. ඔයාලා දරුවෝ විදිහට සමාජගත වෙනකොට කවදාරි දවසක ඒ සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න අර කලින් ප්‍රශ්නෙත් එක්ක මේක ලින්ක් කරොත් ඒ හැඟීම් තේරුම් ගන්නවට වඩා තමන්ගේ හැඟීම් පාලනය කරන්න යම්කිසි ක්‍රමවේදයක් ඉගෙන ගත්තා නම් මම හිතනවා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා. මම හිතනවා සාධාරණ පිළිතුරක් ඔබට ලැබෙයි කියලා. මේ පිළිතුර తాවකාලිකයි. ඒකින්ද මේක 100%ක් ඔබේ ජීවිතයේ අනිත් පැත්තට හරවන්න පුළුවන් කාරණාවක් වුණත් සමහර වෙලාවට ඔබට මේ වගේ ගැටලු නැවත එන්න පුළුවන්. ඒකින්ද ඔබේ ගැටලුව යට කමෙන්ට් කරන්න පුළුවන්. සමහර වෙලාවට මම මේ කියන එක අහලා සම්පූර්ණ ළමයෙක්ගේ සම්පූර්ණ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. මම මේක දාන්නත් හේතුව ඒකයි. සමහර වෙලාවට මගේ ළඟට එන්න බැරි, එන්න අපහසු. සමහර වෙලාවට එයාගේ දේවල් කියා ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. ඒකින්ද ජීවිතය වෙනස් කරගන්න මොන හරි ලැබුණා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. දැනට ඔයාට ඕනේ නම් මීට වඩා වැඩි විස්තර ඒ අවශ්‍ය දේ ගැන මට කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මේක ඔයාගේ යාළුවෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. මේ වගේ ප්‍රශ්න වලට මාර්ගෝපදේශනය දෙන වැඩසටහනත් එක්ක එකතු වෙන්න. අපි පුළුවන් තරම් වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. නැවත හමු වෙමු. අයබෝවන්. මම ලෙනින් ලක්මාල්. ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය.